හොඳ දකින්න ලැබෙනවා. ඉතින් මේ ලෙඩේ හැදෙන්නේ බලහාරය දුර්වල වෙන්නේ. මේක පොදු ඇටපේශිය පැටලුවේ රෝගයේදී පොදු ඇටපේශිය එස්සකුරේ හැඩයට ඇද වෙනවා. දැන් ගොඩක් කට්ටිය රෝගේ අඳුර ගන්නකොට 50කට වැඩිය ලෙඩේ වැඩි වෙනවා. හොඳ නැවෙන්නේ නැතුව යනවා මේ පැටලුවේ ලෙඩේ පටන් ගත්තා. සාමාන්‍යයෙන් ප්‍රතිකාර පටන් ගන්නකොට සත්තුනක් වගේ යනකොට ඇදේ දිගහැරෙනවා බලා ගන්න පුළුවන්. ගුරුන්නාන්සේ හොහොන් එන නමෝ විත්තියෙන් පැටිකුලේ රෝගය. මේ රෝගය පොඩි ළමයින්ට බහුලව දකින්න ලැබෙනවා. මේක අඳුරගන්න ගොඩක් කට්ටිය පිටට පේන්න ගත්තට පස්සේ මේක පොදු ඇටපේශිය පැටිකුලේ රෝගයේදී පොදු ඇටපේශිය එස්සකුරේ හැඩයට ඇද වෙනවා. දැන් ගොඩක් කට්ටිය රෝගේ අඳුර ගන්නකොට 50කට වැඩිය ලෙඩේ වැඩි වෙනවා. ඉතින් දැන් මේක අඳුර ගන්න පුළුවන් පොදු ඇටපේශිය ඇද වේගෙන යනකොට පොදු ඇටපේශිය සාමාන්‍යයෙන් මේ කුඩෝගෙන් ලැබෙනකොට වක්‍රාකාරව ලැබෙනවානේ. පැටිකුලේ රෝගය හැදීගෙන එන අවස්ථාවේදී ඒ වක්‍රාකාරව ලැබෙන එක නැතුව යනවා. ඒතකොට කොන්ද මේ කෙලින් පිටාසුයි මේ කොන්ද ලැබෙන්නේ. ඉතින් අර ඒ කොන්ද ලැබෙන්නේ නැතුව යනවා මේ පැටිකුලේ දෙලේ පටන් ගත්තා. වැඩි වුණාම තමයි එක්ස්රේ එකෙන් පේන්නේ. ඊට කලින් බලන්න පුළුවන් අර කොන්ද නැමාරද කියලා කොන්ද වක්‍රාකාරව පොදු ඇටපේශිය නැමුණොත් කොන්දේ අමාරුවක් නැහැ. දැන් මේක මංගාවෙන් ගොඩක් කට්ටිය වයස අවුරුදු 15 16 වගේ වෙලා මේ පැටිකුලේ ලෙඩේ ගොඩක් උස්සන්න වෙලා තමයි එන්නේ. ඉතින් මේ ලෙඩේ හැදෙන්නේ බලහාරය දුර්වල වෙන්නේ. කොන්දේ පොදු ඇටපේශිය දෙපැත්තේ තියෙන පටක දුර්වල වෙනවා. ඒ පටක ශක්තිමත් වෙන්න තමයි බෙහෙත් කරන්නේ. මේ ලෙඩේ සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රතිකාර පටන් ගන්නකොට සත්තුනක් වගේ යනකොට ඇදේ දිගහැරෙනවා බලා ගන්න පුළුවන්. මේ රෝගය වළක්වා ගන්න කරන්න තියෙන්නේ මේ හොඳ කෑම හොඳ පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනේ. දැන් ගොඩක් අයගේ ඔය එන කට්ටියගේ බැලුවහම ගොඩක් කට්ටිය කෑම කන්නේ. ගොඩක් කට්ටිය ගත්තොත් ඔය කිරි කෑම කෘත්‍රිම රසායනික අඩංගු කෑම තමයි බහුලව අරගෙන තියෙන්නේ. ඒක කට්ටිය තමයි මේ රෝග තත්ත්වය වැඩිපුර එන්නේ. ඉතින් හොඳ පුරදායී පෝෂ්‍යදායී ආහාර වේලා ගන්න මේ රෝගය හැදෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් අඩුයි.